ඒ නිසා මේ සුළුතරයට එකතු වෙන්න පින්වත්නි. ඒවෝ මේ සුළුතරයට එකතු වෙන්න. දැන් අපිට තියෙන්නේ අපේ ජීවිතේ වටිනාකමට අභියෝග කරන එකයි. ඇයි වටිනාකමට අපි අභියෝග කරන්න ඕන? පින්වත්නි වටිනාකම පේනකම් අපි ලෝකේ දුවනවා. වටිනාකම පේන තාක් දුවනවා. ඒතර වටිනාකම පේන්නේ නැත්තම් වටිනාකම පේන්නේ නැත්තම් පින්වත්නි අපි ලෝකෙ ඔච්චර වේගෙන් දුවන්නේ. ඔය දුවන වේගය අඩු වෙන්නේ වටිනාකම අඩු වෙනකොටයි. දුවන එක නවතින්නේ වටිනාකම පේන්නේ නැති වුණාම. ඒතර වටිනාකම පේනකම් එයා දුවනවා. එතකොට එයා වටිනාකම දැන් බලන්නකෝ මේ අපේ අඟුලිමාල මහරහතන් වහන්සේ ගත්තා. අඟුලිමාල මහරහතන් වහන්සේ ගත්තත් වටිනාකම එයා වටිනාකමක් ඔස්සේ දිව්වේ. ඒතකොට එයාට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? වටිනාකම පේන්නේ නැති මට්ටමට ඔයාගේ ඇතුළ හදාගන්න. එතකොට ඔයාට නවතින්න පුළුවන් කියලා. එතකොට එයාට නවතින්න පුළුවන් කියලා. එතකොට ඒකට එයා සංසිඳුණා. එහෙනම් මතක තියාගන්න පින්වත්නි මේ වටිනාකම කියන එක විවිධ පැතිවලින් හැදිච්ච එකක්. අපේ ඇතුලේ හිටින වටිනාකම කියන එක විවිධ පැතිවලින් හැදිච්ච එකක්. ඒ වටිනාකම ඉන්න කාරණා කීපයක් තියෙනවා. වටිනාකම ඉන්න මූලික දේ තමයි නිත්‍ය සංඥාව. මෙන්න මේවයි ඒතකොට වටිනාකම ගොඩනැගෙන තත්වය කඩලා දාන එක තමයි අපේ ධර්මයේ අර්ථය. අර ධර්මීට පහදිනවා කියන්නේ වටිනාකම හිටින් නැති විදියට ධර්මී කියන්නේ. දැන් බලන්නකො අනිත්‍ය ගැන කියනකොට ඔක් කැමති නෑ. දැන් ඉන්න අය අනිත්‍ය ගැන කියනකොට කැමති නෑ. එච්චර එයාට ධර්මයට ප්‍රසාදයක් නෑ. එතකොට එයා දන්නේ මොකද්ද ධර්මයේ අර්ථය කියලා. එතකොට එහෙනම් ධර්මයේ එහෙනම් මතක තියාගන්න පින්වත්නි වටිනාකම් පේනකම් ලෝකේ දුවනවා. ඒක එයා නවතින්නේ නෑ. එතකොට වටිනාකම් පේන්නේ විවිධ පැති ඔස්සේ. ඒකේ මූලික දේ තමයි නිත්‍ය සංඥාව. වටිනාකම් පේන මූලික දේ තමයි නිත්‍ය සංඥාව. අන්න ඒක කඩන්න තමයි ධර්මයෙන් අර්ථය එන්න ඕනේ.